සුවඳින් පියවා ඇවිදින් තරු කුමරා මොකද මෙතන කරන්නේ? මොනවද කරන්න කියලා යහුවේ? එතකොට දොමින්ජුන් එයාගේ තත්ත්වය කොහමද? එයාට අයින් වෙන්න බැරි වුණා කියලා විශ්වාසද? හැපිලා වැටුණට පස්සේ ආ සිහිය නැතු වගේ හිටියත් ඇම්බියුලන්ස් එක ආපු ගමන් එයා අතුරුදහන් වෙලා තියෙනවා. දොමින්ජුන්ට මොකක් හරි කරදරයක්වත් වෙලාද? ඔයා කොහොමද දන්නේ? කොහොමද දන්නේ? ඔයාගේ මූණ බලපුවම ඕන කෙනෙකුට කියන්න පුළුවන්. අපි යමු. මෙතෙන්ට වෙලා ඉඳලා වැඩක් නැහැ. මොකද උනේ කියන්නකෝ? මොනවද උනේ කියලා මමත් හරියට දන්නේ නැහැ. ඒ වුණත් මේ කතාව කාටවත්ම කියන්න එපා. ඒයි? එච්චර අමාරු වෙලත් හොස්පිටල් යන්න බෑ කිව්වා. මොකක් හරි ලොකු හේතුවක් තියෙනවා. හානේ අපේ හකියම් පුතානේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් කොහොමද? මම මේ ඔයාට කෝල් එකක් දෙන්නමයි හිටියේ. ස්තුතියි කියන්න. ඒ මොකටද? ඔයාගේ අයියා මට හැම දෙයක්ම කිව්වා. අපේ සොංගි වෙනුවෙන් ඒජන්සියක් පටන් ගන්නවා කියලා. මොකක්? අයියා කිව්වේ නැද්ද ඒ ගැන? ජොන්සන් ඊව වගේ අයියකින් පරිස්සම් කරගන්න. මොනවද මේ කියවන්නේ? ඊරෑ මම අයියවත් හම්බ වුණා. ජේකියුන් අයියා. ඕ සභාපති ඊජේ කිව්ව. එයාට පුළුවන් හැම දෙයක්ම කරනවා කිව්වා. කොච්චර දෙයක්ද? සොංගිගේ ආරක්ෂාව ගැනත් බලා ගන්නම් කිව්වා. මොකද? ඔයා දන්නේ නැද්ද? හව්කියුන් පුතා අයියගෙන් එහෙම ඉල්ලීමක් කළේ නැද්ද? ඇත්තටම මම මේ ගැන දැනගෙන හිටියේ නෑ. ඇත්තද? ඒ වුණත් ඔයාගේ අයියා මේ බලන්නකෝ ගිවිසුමත් හදලා ඉවරයි. කොහොමද? අස්සම් කරන්න විතරයි තියෙන්නේ. අම්මේ මම මේක කරන්නේ නෑ. පුතේ මේක ඉතින් සොංගීගේ නැවත පැමිණීමනේ නේද? සොංගීගෙන් අහන්නවත් නැතුවද ඔයාලා මේ වගේ තීරණයක් ගත්තේ? ඔයා ඔකට කැමති නැත්තම් අස්සම් කරන්න එපා. කොහොමවත් කැමති නෑ. මං ආවේ රහස් පොලිසියෙන්. දොමින්ජුන් ගෙදර ඉන්නවද? යූ පරීක්ෂකගේ අනතුර ගැන මට එයාගෙන් ප්‍රශ්න ටිකක් අහන්න තියෙනවා. හැබැයි ඒ වුණත් දැන් දොමින්ජුන් ප්‍රශ්න කරන්න පුළුවන් තත්ත්වයක නෙමෙයි දැන් ඉන්නේ. පොඩි ප්‍රශ්න දෙක තුනක් විතරයි අහන්න තියෙන්නේ. ඒ වුණත් එයාට දන්නවද යූ පරීක්ෂකට දාන්න කියලා තියෙන්නේ දොමින්ජුන්. එහෙට යන ගමන් තමයි මේ අනතුර සිද්ධ වෙලා තියෙන්නේ. එයා මේ විදිහට පරීක්ෂණ කටයුතු මගේ හරියොත් සැකයක් හිතෙන්න පුළුවන්. එතකොට දොමින්ජුන් සාක්ෂිකාරයෙක් හැටියට නෙමෙයිද ඔයගොල්ලෝ සලකන්නේ? එතකොට ඔබතුමා කියන විදිහට මේ දොමින්ජුන් වැඩිකාරයෙක් හැටියට නෙපෙන්නේ. නෑ එහෙමම දෙයක් නෙවෙයි. පරීක්ෂණයක් කරනකොට සාක්ෂි ස්වේච්ඡාවෙන් දෙන්න ඕනේ. හිටිය හැටියෙම කිසිම දැනුම් දීමක් නැතුව මෙහෙම පරීක්ෂණයක් කරන්න බෑ කියලා ඔයා දන්නේ නැද්ද? අනිත් එක මේ අනුතර සම්බන්ධයෙන් කිසිම සාක්ෂියක් ඇත්තෙත් නෑ. එහෙමනම් ඕගොල්ලෝ කොහොමද දොමින්ජුන්ව සැක කරන්නේ? මේක සම්පූර්ණයෙන්ම නීති කඩකිරීමක්. ප්‍රශ්න කරන්න ඕනෙම නම් කරුණාකරලා ඔයගොල්ලෝ වරෙන්තුවක් අරගෙන එන්න. ඔබතුමා කවුද? එයාගේ. මම දොමින්ජුන්ගේ ලෝයර්. එයාට කියන්න දෙයක් තියෙනවා නම් ඒ දේවල් මට කියන්න. සමා වෙන්න ඕනේ. කලින් දන්නලා එන්න නම් බැරි වුණා. ඔයාට කරදරයක් බව දන්නවා. මේ අනිරාගේ අනුතුර නිසා ඔයා
ගොඩක් කරදරුණා නේද? ඒ සිද්ධිය ගැන පොලිසියට ලිඛිත ප්‍රකාශයක් මම මේ වෙනකොටත් දීලා ඉවරනේ. මං ආවේ අද ඒ ගැන හොයන්න නෙවෙයි. අල්ලපු ගෙදර ඉන්න දෝමින්ජුන් ගැන දැනගන්න. එයාව ළඟින් ආශ්‍රය කරනවද? මොකද එදා අනතුරු දවසේ ඒ නැවේ දෝමින්ජුන් ඉන්නව හැම ඔයා දැක්කද? දෝමින්ජු කොහොමද එතෙන්ට එන්නේ? එතෙන්ට ආව ඉන්වයිට් කරපු අය ඉන්නවා දැක්කද? මං කිව්වනේ දැක්කේ නැහැ කියලා. මට බොරු කියන්න ඕනේ නැහැ. ඇත්තද? එහෙමනම් දෝමින්ජුන්ගේ ඇසිරීමේ අමුත්තක් එහෙම පේනවද? ළඟදී ඒ වගේ දෙයක් දැනලා නැද්ද? නැහැ. කවදාවත් නැහැ. එහෙමනම් දෝමින්ජුන්ගේ හනිරාගේ සම්බන්ධ ගැන මොනව හරි දන්නවද? මොකක්ද ඒ කතාව? නෑ මේකයි. හනිරාට වෙන කායක් හරි සම්බන්ධයක් තියෙච්ච බව පේනවා. අපි හිතනවා ඒ දෝමින්ජුන් වෙන්නේ නැති කියලා. නැහැ ඒක බොරුවක්. එහෙම දෙයක් නෑ. ඒ දෙන්නට දෙන්න අඳුරන්නේවත් නැහැ. ඔයා මොනවද මේ කියන්නේ? එහෙමනම් ඒ වගේ සම්බන්ධයක් තිබුණු වෙන කෙනෙක් ගැන දන්නවද? මොකද? ඔයා එනකන් හිටියේ. ඇත්තද? ඇයි? කියන්න මොන හරි තියනවද? අයියේ. ඔයාට සොංගිගේ අම්මව හම්බුණාද? තාත්තගෙන් ඔයා අහලා තිබුණානේ ඒජන්සි එකක් පටන් ගන්න එක ගැන. ඒ තාත්තා මට බෑ කිව්වා. තාත්තා කිව්වා මට ඒ ගැන බලන්න කියලා. ඒ වුණාට සොංගි කැමති නෑනේ. කැමති නෑ? එයා හේතුවක් නැතුව කිසිම කෙනෙක්ගෙන් උදව් ගන්න කැමති නෑ. තාත්තා මේ වැඩේට කැමති වුණත් නැති වුණත් සොංගිට කියන්නේ කොහොමද කියලා මම කල්පනා කළේ. ඇත්තටම ඔයා ගැන හිතපු එකත් ලොකු දෙයක්. තව එකපාරක් යාර කියලා බලන්නකෝ. නැත්තම් මං ගිහලා යාට කතා කරන්නද? එපා. එයා කියන දෙයක් නැහැ. එහෙම වුණොත් කොහොමවත් කැමති වෙන්නේ. එහෙමද? එහෙමනම් මම මොන කරන්නද? හරි. මං ගිහලා එන්න. හැමෝටම රහසෙන් හංයුරා හම්බ වුණ කෙනාව මන් දන්නවා. ඒ දෙන කතා කරපුවත් මට හොඳට ඇහුණා. ඒ දෙන්න? කවුද? ඇතුළට යමු. මම හඳුනන හැම කෙනෙක්ම ඔයාවත් හොඳට හඳුනනවා. ඒ නිසා බලාගෙන ඉන්න. මං ඒ හැමෝම ඉස්සරහා මොනවද කියන්නේ කියලා. හරියටම තව ටික වෙලාවකින් හැමෝටම පුදුම හිතෙන දෙයක් මං කරන්න යන්නේ. ඔයත් පුදුම වෙයි. මේ දවස්වල ඔයාගේ අසනීප තත්ත්වය කොහොමද? මගේ මානසික පීඩනයට හේතුව ඔයා බව දන්නවනේ. දවස් කිහිපයකට කලින් බෙහෙතුත් ඉවර වුණා. මං ඔයාට කැමතියි කියලා දන්නවනේ. ඔය සතුටින් ඉන්න ඕනේ. තේරුණාද? සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න කියලා කිව්වා. දෙන්න අතරේ හොඳ සම්බන්ධයක් තිබුණා වගේ දන්නවද? මං හිතනවා හැම දෙයක් තියෙන්නේ නැති කියලා. හන්විරාට එස්සෙන්සි සභාපති සමග සම්බන්ධයක් තිබුණ බව පේනුණා. වැදගත් තොරතුරු දුන්නට බොහොම ස්තුතියි. ඒක නෙවෙයි. ඔයාගේ දෝමින්ජුන්ගේ මොන වගේ සම්බන්ධයක්ද තියෙන්නේ? අනේ මන්දා.
මටත් තාම මේක හරියට තේරුම් ගන්න බෑ. ඈ කරුණාකරලා ඔබතුමා යනවද? මට ටිකක් මහන්සි වගේ. අනන්තින් පියමා ඇවිතින් තරු කුඹුරා මේ ඔතන ඉන්න ලෙඩ්ඩු අතරේ යං වින්ජූ කියලා කෙනෙක් ඉන්නවා. දැන් ඔයාට කොහමද? වෙලාව කීයද? මං හිතන්නේ දැන් රෑ 12ක් පහු වෙලා ඇති. ඔයාට මොනවාරි අමාරුවක් වගේ දැනෙනවද? වාසනාවට නැහැ වගේ. ඇත්තටම මම නම් ගොඩාක් බය වෙලා හිටියේ. මොනවද ඔයාට මේ සිද්ධ වෙන දේවල්? මාව කාර්යය කැප්පුණා. ඉතින් ඒක ඔයාට නවත්තන්න බැරි වුණේ මොකද? මටත් හිතා ගන්න අමාරුයි. පළවෙනි වතාවටයි එහෙම වුණේ. මගේ සෞඛ්‍ය තත්ත්වය තරම් හොඳ නැති වුණත් මට මුකුත්ම කරගන්න බැරි අවස්ථාවක් කවදාවත් උන්නේ. එදා මුකුත්ම කරගන්න බැරි වුණා. මගේ හැකියාව මට ඕන විදියට පාලනය කරගන්න බැරි වුණා. ඇයි හිටපු ගමන් එහෙම වුණේ? සමහර විට පහුගිය දවස්වල තිබිච්ච සීතලත් එක්ක මොකක් හරි සම්බන්ධයක් තියෙනවද දන්නේ නැහැ. එහෙම දන්නෙත් නැහැ. පිටත් වෙන දේ ලඟ වෙන නිසා මගේ ළඟ තියෙන හැකියාවනොත් අඩු වෙලා යනවා වගේ දැනෙන්නේ. ඒ දේ නම් කොහොමදත් වෙන්න විදිහක් නැහැ. මේ දේ ගැන මටත් හිතන්න ඕනේ. ජොන්සන් ඊටත් කිව්වා ඔයා ආපහු යනවා කියලා. ඒ දේ දැනගත්තාම යාගේ හිත හදාගන්න හරි පුළුවන් නේ. යන් නීතිඥතුමා. එයි. මගේ ජීවිතේ භාගයක්ම ඔයාව ආරක්ෂා කරන්න නේද ගෙවුනේ. ඒකම තමයි මගේ ජීවිතේ වැදගත්ම රාජකාරිය වුණේ. ඔයා මෙහි යනවා කියලා ඇත්තටම දැනගත්තට පස්සේ මට හිතුණා ඔයා ඉන්නකන් ඉඳලා මම ඊට පස්සේ මැරුණත් කමක් නැහැ කියලා. මේ විදිහට ප්‍රශ්න වලට පැටලිලා ওই විදිහට තුවාල කරගෙන ගියොත් හැමෝම දැනගන්නවා දැන් ඔයාට ඔයාගේ ශක්තිය පාලනය කරගන්න බැහැයි කියලා. මං කොහොමද මේ වගේ දේවල් නොදැක්ක වගේ ඉන්නේ? දවසක ඔයා මට කිව්වා නේද මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට මැදිහත් වුණොත් ඒ ප්‍රශ්න තවත් අවුල් වෙනවා කියලා. නරක දේවල් තවත් නරකතර හැරෙනවා කියලා කිව්ව මතක නැද්ද? ඔයා ඒ බව දැනත් ඇයි ඔයා මේ වගේ ප්‍රශ්න වල පැටලෙන්නේ? මීට කලිනුත් ඔයාට මේ වගේ දේවල් වෙලා තියෙනවා. අවුරුදු 400කට කලින් හමු වුණේ ගෑන් ළමයාව. මැරෙන්න නොදී ඔයාට යාව බේරගන්න බැරි වුණා. ඒ මදිවට දැන් ඔයා ජොන්සන් නී ගැන හිතනවා. ඔයාට ජොන්සන් නීව අමතක කරන්න පුළුවන් තත්ත්වයක ඉන්නවා කියලා නම් මම හිතන්නේ නැහැ. පුළුවන් ද ඔයාට යාව නොදකින්න? මට දැනෙන ඔයාගේ හිතේ තියෙන වේදනාව. ඔයා මෙහෙම පිට වෙනකන් හරියි. අපි මේ ගේ මාරු කරලා වෙන ගෙදරකට යමුද? කොහොමදත් ඔයා මේක විකුණන්නනේ හිටියේ. එතකොට ඔයා ගැන කවුරුත් දැනගන්න එකක් නැහැ. ඔයාටත් ඕන වෙලා තිබුණේ ඒකනේ. මොකද මෙතන? දෝමින්චුට හොඳයිද කියලා බලන්න ආවේ. එයා හොඳින් ඉන්නවා. තාත්තා කොහේ හරි යන්නද? ඔයාගේ අකමැත්තක් නැත්තම් මට පුළුවන් දෝමින්චු හොඳට බලා ගන්න. ගියේ පාර නැහැදුණු වෙලාවෙත් මම බලාගත්තානේ. ඔයා කරදර වෙන්න ඕනේ නැහැ. තව දෙයක්. අපි මේ ගෙදර විකුණන්න යන්නේ. ඇයි? කලින් කිව්වනේ. එයා මෙහෙන් යනවා කියලා. ඒ හින්දා අපේ ගුරු නෑ මේ මින්ජුන් එයා ටිකක් තනියම ඉන්න තමයි මේ දවස්වල කැමති. දෝමින්චු බලාගෙන දින්නේ මට කියන්න
ඉතින් නේද? ඔයා කරදරයක් නැතුව ඉන්නවද? මට ඔයාගෙන් අහන්න හුඟක් දේවල් තිබුණා. දැන් ඒ කිසි දෙයක් ඕනේ නැහැ. ඔයා S2 අරගෙන ඉන්නවනම් මට හොඳටම ඇති. ඒ හොඳටම ඇති දෝමෙන්චෝ. ඔයා දකින්න නැතුව මට හරි පාළුයි. අනන්තින් පියමා ඇවිතින් තරු කුමරා. අපේ දක්ෂ පරීක්ෂකතුමාට මේ වගේ අපරාධයක් කළේ කවුද? ඔයාට මේ ගැන පොඩි සිද්ධියක් හරි මතක නැද්ද? මං කාර් එකෙන් බහැපු ගමන් පාර දුන්නා. ඔයා ලෙඩ ඇඳේ ඉඳෙද්දිත් මම මේ ගැන ගොඩක් පරීක්ෂණ කළානේ. දැන් ඔයාගේ කාර් එක දෙපැත්තෙන් ට්‍රක් දෙකක් ඇවිල්ලා එහෙම නතර කරානේ. CCTV කැමරාවකට පේන්නේ නැති වෙන්න තමයි ඒගොල්ලෝ එහෙම කරලා තියෙන්නේ. ඒවත් හොරකම් කරපු වාහන. මං එතන තිබිලා හොඳ වැදගත් දෙයක් හොයාගත්තා. මේ බලන්න. මේ වගේ පෑන් 3යි තියෙන්නේ. මේ තියෙන්නේ එකක්. හැබැයි පුදුම කියන්නේ ওই පෑනේ කිසිම ඇඟිලි සලකුණක් නැහැනේ. දන්නවද? මොකද්ද? මල්ලගේ ගැන හොඳ තොරතුරක් තියෙනවා. තව දවස් දෙක තුනක් හිටියනම් හොඳයි නේද? මං නම් කැමති නැහැ මේ විදිහට හිතුවක්කාර වෙනවට. ගියට කමක් නැද්ද ડોක්ටර්? ඔව් හැබැයි බර වැඩ නම් කරන්න යන හොඳ නැහැ. ඒ වගේම ඔෆිස් යන්න නැතුව ටික දවසක් රෙස්ට් කරනවා නම් තමයි හොඳ. දැන් ඔයාගේ ඔළුව එහෙම රිදෙන්නේ නෑ නේද? නෑ, අමාරුවක් නෑ. සමහර විට ඉඳලා හිටලා ඔළුව කැක්මක් වගේ දෙයක් හැදෙන්න පුළුවන්. ඒකින්ද ප්‍රශ්න ගැන වැඩි හිතන්න යන්න එපා. මේ අහන්න. ඔයා මොන වකීලද මෙයාව මෙච්චර ඉක්මනින් හොස්පිටල් එකකින් අරන් යන්න හදන්නේ? මොකුත් නෑ. මම මේ අපේ වැඩ ගැනනේ කතා කළේ. මොකද අපේ පරීක්ෂකතුමා බොහොම උනන්දුවෙන් වැඩ කරනවානේ. එයාගේ උනන්දුවත් හරියට එයාගේ අම්මගේ තියෙන උනන්දුව වගේමයි. ඔය පේනවනේ ඉක්මනට යන්න ලෑස්ති නැහැටි. ඒක නෙමෙයි අම්මේ. එයා හොස්පිටල් එකෙන් ගිහිල්ලාද? කොහොමත් ඉතින් හිතුවක්කාරයනේ. ඒත් ඉතින් චුට්ටක් එළියට යන්න. මට අම්මත් එක්ක කතා කරන්න ඕනේ. හොඳයි. මට ඒගොල්ලන්ගේ කතාව ටිකක් ඇහුණා. හන්යුරා මැරිලා තියෙන්නේ. සියදිවි නසාගෙන නෙවෙයිලු. මිනිමෙරුමක් කියලා ඔප්පු කරන්න සාක්ෂිත් තියනවලු. මං හිතන්නේ මේකට ඒගොල්ලෝ කාවරි සැක කරනවා. කවුද? අනේ මන්ද. මට හරියට ඇහුන්නේ නැහැ. ඒක නෙවෙයි. හන්යුරා ඔය කියන විදිහට සියදිවි නසාගෙන නැත්තම් එහෙම. සොංගීට මොකද වෙන්නේ? ඒක ඉතින් මන් දන්නේ කොහොමද? ඒක තමයි. සොංගීට ඔය වගේ ප්‍රශ්නයක් ඇති වෙච්ච හින්දා තමයි අද ඔයා මේ විදිහට සාර්ථක වෙලා ඉන්නේ. ඇත්තම කියනවා නම් එයා ආපහු එනවට මං කැමති නැහැ. ඇත්තටම වෙනස් කරපු පිටපතට මම කැමතියි. අනිවාර්යෙන්ම. ඇත්තට මේක සෙමීට හොඳට ගැලපෙනවා. ඒක නෙමෙයි මං අහන්න හැදුවේ. චේසෝහාගේ චරිතේ කරන්නේ කවුද? තාම කවුරුත් නැහැ. කීප දෙනෙක් බැලුවා. ඒත් තෝරගත්තේ නැහැ. මට හිතෙනවා ඒ චරිතෙට චොන්සොන්ගේ හොඳට ගැලපෙනවා කියලා. චොන්සොන්ගේ? එයා හංයුරාගේ සිද්ධියෙන් පස්සේ තාම වැඩ කරන්නේ නැහනේ. මේක මං ඔබතුමාට විතරක් කියන්නම්. මට හිතෙනවා මේ ප්‍රශ්නේ ඉක්මනටම විසඳෙයි කියලා. එහෙමද? ඒත් එයාට එයාගේ ඉමේජ් එක හදාගන්න අමාරුයි. ඒක හින්දාම තමයි මටත් උදව් කරන්න ඕනේ. සොංගීත් මට ඉස්සර ගොඩක් උදව් කළා තියෙනවා. අනික මේක මගේ පළවෙනි චිත්‍රපටයේ හින්දා සොංගීත් මේකේ හිටියොත් ඒක මට ලොකු හයියක් වෙයි. සෙමී කියන්නේ කළගුණ හොඳට දන්න කෙනෙක්. අපි බලමුකෝ. හැබැයි ඉතින් ටිකටම මේන් කැරක්ටර්ස් කරපු කෙනෙක් සබ් කැරක්ටර් එකක් කරන්න කැමති වෙයිද දන්නේ. මගේ යාළුවෙක් හින්දා අකමැති වෙන එකක් නෑ. අනික මං අවුරුදු 15ක්ම කළේ ඒකනේ. මේ ගේ තියනවා නේද? මේ ගේ හදලා තියනවා හරිම අලංකාරයි. දකුණු පැත්තේ ඉඳලා සූර්යාලෝකය හැම තැනකම. නිලියක් චොන්සොන්ගි.
දෝමින්ජු කොහෙද ඉන්නේ? මමද ජීවිතත් මරණයත් අතර සටනක ඉන්න ආදරය වෙනුවෙන් කැපකිරීම කරන්න ඕනිරුනේ මාත් ඉක්මනින්ම හම්බ වෙන්න. ඔයව හම්බ වෙන්න